කොළඹ සහ ඒ යවට ඉඩකඩම් මිල අධික ප්‍රදේශවල නිවාස සංකීර්ණ සහ සුපිරි වෙළඳ සංකීර්ණ ඉදිකර ඇතැයි පැවසෙන හිටපු ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් 6 දෙනෙකු පිළිබඳව තොරතුරු වාර්තා වනවා. ඔවුන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඉහළ පෙළේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. හිටි හැටියේම මෙවැනි දේපල හිමිවීම බරපතල සැකයට තුඩු දෙන කාරණාවක් හේයින් ඒ සම්බන්ධයෙන් විවිධ පැතිකඩ ඔස්සේ කරුණු සොයා බලාගෙන යන බවයි ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ. පාර්ලිමේන්තුවට කොල්ලුපිටිය බම්බලපිටිය වැනි ජනාකීර්ණ ප්‍රදේශවල මෙම සුපිරි වෙළඳ සංකීර්ණ ඉදිකර පවත්වාගෙන යන අතර මේවාට රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වැය කළේ කෙසේදැයි විශාල අභිරහසක් බවද එම නිලධාරියා සඳහන් කර තිබෙනවා. මෙම දේශපාලනඥයන් 6 දෙනාගෙන් බහුතරයක්ම මෙරට ප්‍රධාන පෙළේ ඇමති ධූර දැරූ අය වෙනවා. මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයිද විමර්ශනාංශ සඳහන් කරනවා. වාර්තා වන ආකාරයට මෙම දේශපාලනඥයන් බොහෝ දෙනෙකු එම දේපල මිලදීගෙන ඇතැයි පැවසෙන්නේ විශේෂ ව්‍යාපෘති හා විශේෂ මිලදී ගැනීම් වලින් අනතුරුව වන බවයි සඳහන් වන්නේ. මෙම දේශපාලනඥයන් සතු බැංකු ගිණුම් සම්බන්ධයෙන්ද ඉදිරියේ විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා. හිටපු එක් අමාත්‍යවරියකුට කොළඹ සුපිරි වෙළඳසල් 4ක් ඇති බවත් තවත් දේශපාලනඥයෙකුට නිවාස සංකීර්ණ 4ක් ඇති බවත් මේ වෙන විට තොරතුරු හෙළි කරගෙන තිබෙනවා. මෙම දේශපාලනඥයන් පහුගිය කාලයේදී වඩාත් බලතල සහිත අමාත්‍යාංශ දරූ පුද්ගලයෝ බවයි තොරතුරු සඳහන් වන්නේ. පසුගිය ගෝඨාභය රාජපක්ෂ රජයේ සමයේ සහ මහින්ද රාජපක්ෂ රජයේ සමයේ මෙම පුද්ගලයන්ට විශේෂ ව්‍යාපෘති රසක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම ඉදිකිරීම සිදු කර ඇත්තේ ඉන් කලකට පසුව බවටද ජනතාව තොරතුරු ලබා දී ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටිනවා. මෙම දේශපාලනඥයන් 6 දෙනාගෙන් 2 දෙනෙකු පසුගිය කාලයේදී විදේශගත වීමට සූදානම් වී ඇතත් මෙතෙක් ඒ සදා අවස්ථාව හිමි වී නැති බවටද වැඩිදුරටත් සඳහන් වනවා.